තම තමන්ම කරපු ඒවා. ඕක තමයි සංසාරේ. වෛරයෙන් කොරෝදෙන් ඉන්න එපා. උයන බත්පත උයලා දෙන්න පිනක් කියලා. පුපුරවන්න නැතුව. ඉවසගෙන ඉන්න මිනිස්සු දෙස් දෙවුල් තියද්දින් ඉවසගෙන ඉන්න. දරාගෙන ඉන්න. අපිම කරපු දේවල් කියලා. අපි සංසාරේ කවදාවත් අනිත් උන්ට හදිහුනියමක් කළේ නැත්තම් අපිට හදිහුනියක් වදින්නේ නැහැ නේ. අපිට මේ මෙච්චර හදිහුනියක් වදින්නේ මෙච්චර කරදර අපි සංසාරේ අනිත් උන්ට අඹරපු නිසා. තරහක් ආවට පස්සේ පොල් ගෙඩි අරගෙන කපුරු ටික පත්තු කරලා කරකවල දෙයියෝ සී කරගෙන ඕකගේ හතර හන්දි කැඩේවා කියලා පොල් ගෙඩිය ගහනවා. අපිත් කවදා හරි හතර හන්දි කැඩෙනවානේ. තමන්ගේම ඉරණම තමන්ම පොල් ගෙඩියෙන් හදා ගන්නවානේ. හවුද නැද්ද? සංසාරේ අනිත් මිනිසුන්ට ශාප කරන්න එපා. වෛර කරන්න එපා. අපි දරාගමු, ඉවසගමු. ඒකයි බුදුරජාණන් වහන්සේ සංසාරේ දුකයි කියලා කිව්වේ. මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා කිව්වේ. තමන්ගේ දුක දැක දැක ඒ දුකෙන් නිදහස් වෙන්න පින් කරන්න.